සුබ දවසක්. good morning. අද දවසේ මම ඔබත් සමග බෙදා යන්නේ ඉතා වැදගත් දෙයක්. ඔබට මතකද මම ඊයේ දවසේ මාසිකුරාදා දවසේ මම දැම්මා වූ ඒ නිසදෙස. අද දවසේදී මම විස්තරාත්මකව දෙයක් ප්‍රකාශ කරන්න යන ඔබත් සමග. අපි යමු පළවෙනි පදයට. පළවෙනි පදේ කියනවා යේසුස් බර්බස් නිදාස් කෙරුවත් මිනිසුන්. යේසුස් බර්බස් නිදහස් කෙරුවත් මිනිසුන්. ඔබට මොකක් හරි වැරදුනාද? නැත්තම් මේ දෙන්නෙක් ගැනද කියන්නේ? නෑ බර්බස් කියන එක්කෙනාගේ නමේ පුල් නම තමයි එන්නේ යේසුස් බර්බස් කියලා. එතකොට ඒක බයිබලයේ තියෙනවද? ඔව් බයිබලයේ තියෙනවා. නමුත් මේ හැම බයිබලයක මේක නෑ. ඔබ ගොඩක් ස්ටඩි බයිබල් වල බැලුවම ඒ වගේම මේ බයිබලයේ තෙවනි සංස්කරණය බයිබල් වල සමහර බයිබල් වල මේ වල තියෙනවා. ඒකේ මතේ පොතේ 27 කියනවා 16 ඉඳලා මම කියන්න. එකල්ලි යේසුස් බර්බස් යයි නම් දරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය. එයින් සෙනග රැස් වූ විට මා ඔබට කවරෙකු නිදහස් කර දෙනවාට ඔබ කැමතිද? බර්බස් කියන යේසුද නැතහොත් ක්‍රිස්තුස් කියන යේසුදයි පිලාත් ඔවුන්ගෙන් නැසීය. ඒකින්ද මම මේ බොරුවන් නෙමෙයි ලියුවේ. ඔබ ගොඩාක් ස්ටඩි බයිබල් වල බලන්න, ගොඩාක් සර්ච් කරලා බලන්න. මේ බර්බස් කිය තේරුම තමයි නමේ තේරුම තමයි යේසුස් බර්බස් කියන කෙනා. ඒ කාලේ යුදෙව් සමාජය තුල ගොඩක් යේසුස් කියන නම නිකන් එක ගොඩක් කොමන් නමක්. ඒක හරිද? මම ඉංග්‍රීසි වලින් කිව්වා හරියද දන්නේ නැහැ. ඉතින් අපි දකිනවා මේ ක්‍රියාපොතේ යේසුස් කියාගෙන කෙනෙක් එනවා. එයාට මොකද වුනේ කියලා අපි දන්නවා. ගොඩක් අය ඉන්නවා. ඒක තමයි යේසුස් වහන්සේ කුරුසපත් වෙන මොහොතේදී නාසරේ යේසුස් කියලා නම ගන්න තවත් හේතුවක් වුණේ. මොකද එයාව ඇඳින ගන්න. මේ යාම තමයි මේ නාසරෙත් එක්කෙනාතුම තමයි කියන එක ඇඳින ගන්නත් එක දෙයක් වුණා. හරිද? ඊළඟට තමයි මේකේ යේසුස් බර්බස් කියන එකේ තේරුම බාර් අබ්බා. නැත්තම් ඒ කියන්නේ අබ්බාගේ පුතා. හරිද? එතකොට එයාගේ තාත්තගේ නමත් එක්ක එක සෙට් වෙලා තමයි ඒක එන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ නැත්තම් මේක හැදිලා එනවා ලස්සන නම son of the නැත්තම් ඒක කියනවා මේම කියනවා son of the අබ්බා නැත්තම් මේ බාර් අබ්බා. හරිද? ඉතින් මෙතනදී අපි දැනගත යුතු එකක් තමයි දැන් යේසුලා දෙන්නෙක්ව ඉන්නවා එතන. යේසුලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අපරාධකාරයෙක් ඇටියට රෝම අධිරාජ්‍යයට එරව කැරලි ගහලා මෙයා ගැන වැඩි විස්තර නැති වුණාට ගොඩක් ඩීප් එකට හොයලා බලනකොට මෙයා කැරලි ගහලා ඒගොල්ලන්ගේ පාලනයට විරුද්ධව කැරලි ගහපු එක්කෙනෙක්. හරිද? මෙයා හාති ප්‍රසිද්ධම එක්කෙනෙක්. මෙයාව රෝම අධිරාජ්‍යය තුල දේවල් සොරකම් කරගෙන ගොඩක් දේවල් විප්ලවවාදී දෙයක් කරපු එක්කෙනෙක්. හරිද? පොළොවේ විප්ලවයක් කරපු එක්කෙනෙක් මේ එක්කෙනෙක්. අනිත් එක්කෙනා පොළොවේ විප්ලවයක් කරපු එක්කෙනෙක් තමයි. නමුත් එයා ඇවිල්ලා පොළොවේ විතරක් නෙවෙයි ස්වර්ගයේ විතරක් නෙවෙයි නිරේත් විප්ලවයක් කරලා දෙයක් කරන්න යන එක්කෙනෙක් තමයි මේ අනිත් එක්කෙනා. හරිද? අපේ ජීවිතවල නැත්නම් මුළු ලෝකයාගේ ජීවිතවලත් විප්ලවයක් කරන්න යන එක්කෙනෙක් මේ අනිත් එක්කෙනා. කවුද? යේසුස් වහන්සේ. දැන් මම ඔබට පැහැදිලි කිරීමක් කරන්න පළවෙනි පදේ යේසුස් බර්බස් නිදහස් කෙරුවත් මිනිසුන්. ඔබ මේක කරන කියවන අහන ගමන් මන් ලියපු නිසදෙසත් බලන්න. දෙවෙනි පදේ කියනවා ක්‍රිස්තුස් යේසුස් ඇනගසන්නයි මොර ගැසුවේ මේ මිනිසු. දැන් ක්‍රිස්තුස් යේසුස් ආලේපු තනන් වහන්සේ, ආලේපු යේසුස් වහන්සේ, ආලේපු ගැලවුම් කරුවාණන් වහන්සේ මේ දැන් එයාව කුරුසේ ඇන ගහන්න මිනිස්සු මොර ගැසුවා. ඒ දේ වෙන්න ඕනේ. ඒක මොකද යේසුස් බර්බස් නිදහස් කරලා මේ පොළොවේ විප්ලවවාදීව නිදහස් කරලා ගැලුම් කාර්යව කුරුසපත් කරනවා මිනිස්සුන්. හරිද? දැන් තුන්වෙනි පදේ කියන බර්බස් නිදහස ලැබුවේ අපි මෙන් මිනිසුන්. බර්බස් නිදහස ලැබුවේ අපි මෙන් මිනිසුන්. බර්බස් නිදහස් වුණේ අපි වගේ. අපි අපරාධකාරයෙක්. අපි දෙවියන් වහන්සේට විරුද්ධව විප්ලවවාදී කරපු කට්ටිය. පාපේ අපි දැහැගෙන හිටපු කට්ටියක්. යේසුස් වහන්සේ සැබෑ වූ යේසුස් වහන්සේ
කුරුසයට ගියා, පූජාවක් වුණා. අපි මොනවාද? අපි ඒ පූජාව තුළින් අපි ගැලවීම ලැබුවා. හරිද? දැන් ඊළඟ කාරණේ තමයි ඊළඟට මෙතන 4 වෙනි පදයේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ගියේ අපි වෙනුවෙන් මිනිසුන්. මම කිව්වා ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ගියේ අපි වෙනුවෙන් මිනිසුන්. මම කිව්වා ජේසුලා දෙන්නෙක් හිටියා. හරිද? යේසුස් බර්බස්, ක්‍රිස්තුස් යේසුස්. මේ දෙන්නගෙන් මිනිස්යන්ට තෝරගන්න උනා එක්කෙනෙක්ව. හරිද? පොළවේ විප්ලවවාදීව නිදාස් කරා, සැබෑ වූ දෙවියන් වහන්සේව කුරුසපත් කරා. ඒක හොඳයි ඒ මොනේ. මොකද නැත්තම් අපිට දෙවියන් වහන්සේ තුල ගැලවීමක් ලැබෙන්න යන්නේ නැහැ. පාපයට කමාවක් ලැබෙන්න යන්නේ නැහැ. පූජාව වෙන්න යන්නේ නැහැ. හරිද? අනිත් කාරණේ තමයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසයට ගියේ අපි වෙනුවෙන් මිනිසුන් කියන එක මම කිව්වා. ඊළඟට තමයි නියම පදේ එන්නේ. ඩිස්මස් සහ ගෙස්ටාස් මැද කුරුසියේ ඇන ගැසුවේ මිනිසුන්. ඔබ දන්නවා සොරුන් දෙන්න. එක්කෙනේ ඩිස්මස් පසුතැවිලි වුණ එක්කෙනා, අනිත් එක්කෙනා ගෙස්ටාස්. දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට නිග්‍රහ කරපු මේ hina වුණ එක්කෙනා. ඒ දෙන්නගේ මැද තමයි යේසුස් වහන්සේව ඇන ගැසුවේ. මිනිසුන් වෙනුවෙන් කුරුසියේ මැරුණ ක්‍රිස්තුස් උතුම්. මිනිසුන් වෙනුවෙන් තමයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මැරුණේ. අද දවසේ ඔබයි මමයි වෙනුවෙන් තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ කුරුසියේ මැරුණේ. ඊළඟ පදේ කියනවා කුරුසියේ පූජාවක් මෙලවට ගැලවීම දුන්නේ එතුමන්. කුරුසියේ පූජාව මෙලවට ගැලවීම දුන්නේ එතුමන්. කුරුසියේ පූජාව තුළින් මෙලවටම ගැලවීම දෙන්න දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියාත්මක වුණා. ඒ විතරක් නෙමෙයි. ඩිස්මස් වගේ පසුතැවෙමු මෙලව සිටින මිනිසුන්. ඩිස්මස් වගේ අවසාන අවස්ථාව කියන්න පුළුවන් ස්වාමිනී. ඒක ඩිස්මස් කියන්නේ ඉර බැසගෙන යනවා වගේ නමේ තේරුමක් එන හැටියට. දැන් අද දවසේ අපේ ජීවිතේ බෑගෙන යන කාලයක්ද නැත්නම් බැසගෙන යන වෙලාවක්ද? බැසගෙන යන වෙලාවේදී දෙවියන් වහන්සේ ඔබට ගැලවීම දෙන්නවා. ඒක අනිවාර්යයි. ඔබ පසුතැවිලි වුණොත් ඔබගේ ජීවිතයේ ආලෝකය අඩු වෙගෙන යනවද? අන්ධකාරය වැඩි වෙගෙන එනවද? දෙවියන් වහන්සේ කැමති ඔබ සමග ඔබව නිදහස් කරන්න මේ ඩිස්මස් වගේ ඔබ පසුතැවිලි වුණා නම් අද දවසේ මේ නිසදස තුල ගැඹුරු තේරුමක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි යේසුස් බර්බස්. යේසුස්ලා දෙන්නෙක් කම්පියුස් වෙනවා. මොකද මම ඒක ඉංග්‍රීසියෙන් කිව්වා හරියට දන්නේ නැහැ. දන්න කට්ටිය අදාගන්න. මේ හෙබ්‍රේව් නම් ගොඩක් දන්නවා. ඉංග්‍රීසි පොඩ්ඩක් එම්ෙන් මම කියන්නේ. මේ එහෙම කතන්දරයකුත් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ දැන් යේසුස් වහන්සේද යේසුස් බර්බස්ද? අද දවසේ ඔබගේ ජීවිතය තුළ මොකක්ද ඔබ ඉන්න ස්ථානේ? මම කියන්න කැමති සමහර වෙලාවට අපි මේ ලෝකේ දේවල් වලට පෙරලිකාර දේවල් වලට සඳහා බාගෙන යනවා. ඒ දේවල් වලට බය වෙලා ඉන්නවා. නමුත් අද ගැලුම්කාර යේසුස් වහන්සේ තුලින් අපිට නිදහස තියෙනවා. මේක ගොඩක් ගැඹුරු නිසදසක්. මොකද අර්ථයක් නැතුව නිකන් ලියන්නම් වාලේ දේවල් ලියලා වැඩක් නැහැ. කරන්නම් වාලේ දේවල් කරලා වැඩක් නැහැ. දෙවියන් වහන්සේ අර්ථ දැන දෙවියන් වහන්සේ නමස්කාර කරපන්. හරිද? මේ මට නිසදසක් ලියන්න උනේ ඉඳ ලිව්වා. එහෙම හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ ඉල්ලන්න දෙවියන් වහන්සේ එක පදයක් ඉවුනම ඊළඟ පදේ දෙනවා. ඉතින් මම මේකයි කියන්නේ යේසුස් බර්බස් අදහස් කෙරුවත් ක්‍රිස්තුස් යේසුස් ගැන ඇනගසන්නයි මොර ගැසුවා. අද දවසේ පොළොවේ ඉන්න මිනිස්සු තමයි යේසුස් ක්‍රිස්තුස් ඇන ගැහුවේ. බර්බස්ව නිදහස් කෙරුවෙත්. අද දවසේ මම ඔබට කියන්න යන්නේ දෙවියන් වහන්සේ සැබෑ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තෝරගන්න. ඔබට ගැලවීම නිදහස ලැබෙන්නේ ඒ තුලින්. අද දවසේ මේ ඩිස්මස් අර සොරා ඔව් කිව්වා ස්වාමිනේ ඔබ වහන්සේ සීකරන්න ඔබ වහන්සේගේ මේදී ඔබ මාත් සමග මේ දැන් ඉන්නවා කියලා පසුතැවිලි හදවත දෙවියන් වහන්සේ ටක්කාල ශිනේකින් දකින්න. ඒ හින්දා මිනිස්සුන්ට පේන අඬා වැටගෙන ඔළුව කෝටු ගාගෙන මේව ගාගෙන අඬාගෙන එහෙම හරියන්නේ නැහැ. සැබෑ පසුතැවිලි වෙන්න දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරනවාමයි. ඔබ සමට ජේසු පීඨයි කුරුසේ ඇන ගැසීම කුරුසපත් වීම නිෂ්ඵල වෙන්න දෙන්න එපා.
යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.